හරි යාළුවනේ ඉතින් අද අපි හදන්න යන්නේ කේල් මැල්ලුමක්. ඉතින් අපි මුලින්ම කරන්නේ අපේ මේ කේල් කොළ ටික හපා ගන්න. ඉතින් මම මේ අරන් තියෙන්නේ තාමත්ම ෆ්‍රෙෂ් කේල් කොළ. ඉතින් මේක හරිම රසයි තෙල් දාගත්තට පස්සේ ඉතින් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. මුලින්ම මම මේක පොඩි කෑලි වලට කපා ගන්නවා. හරිද? මේක උයන්න හරිම සරලයි. ඉතින් ඔයාලා මොන හරි පලා වර්ගයක් මලවල තියෙනවා නම් ඒ විදිහම තමයි. හැබැයි බලන්න වීඩියෝ එකේ මම මොකද කරන්නේ කියලා. හරිද? ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ මේක මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්න. ගොඩක්ම පොඩි කරන්නත් එපා. මොකද අපි මේක තෙල් දාද්දි මේක කොහමදත් ටිකක් ඇකිලෙන හින්දා. හරිද? මේක මේ ටික මේ භාජනයට දාගන්නවා. මගේ කටින් බෝඩ් එකේ ඉර ටිකක් හදාගන්න. හරිද? හරි. ඉතුරු කොළ ටිකත් එහෙනම් ලියාගමු. ඉතින් ඔයාලා අපේ වීඩියෝස් බලද්දී ඔයාලා මතකතු කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොන වගේ රෙසිපිද ඕනේ කියලා. හරිද? ඉතින් මමයි මගේ නෝනයි දෙන්නම එක එක විදිහේ ටියුටෝරියල්ස් කියන හින්දා ඔයාලට අවශ්‍ය කරන රෙසිපි එක අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට අපිට ඔයාලට කැමති රෙසිපි එකක් උයලා පෙන්නන්න පුළුවන් නේ. හරි. දැන් අපි හිමීට මේ කේල් කොළ ටික ලස්සනට ලියා ගන්නවා. හරිද? මම මේ පුත්සිටියකින් ගෙනාපු ගමම තමයි මේක හදාගන්නේ. මොකද මේක මැලවුණාට පස්සේ මේකේ ෆ්‍රෙෂ් ගතිය යනවනේ. ඒක නිසා ඔයාලත් මොනවා හරි පලා වර්ගයක් ගෙනාවට පස්සේ ඒක පුළුවන් තරම් ඉක්මනට හදන එක තමයි හොඳ. හරිද? ඉතින් මේ කේල් ගැන කියනවා නම් ගොඩක් වෙලාවට පිටරට ඉන්න කට්ටියට පලා වර්ග වැඩි දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් ලංකාවේ නම් කංකෝ මුකුණු වැන්න සාරණ කොටුකොළ ගොඩාක් කොළ වර්ග තියෙනවානේ. හැබැයි පිටරට ඉන්න කට්ටියට එහෙම නැහැ. ගොඩක් වෙලාවට කොළ වර්ග අඩුයි නැති තරයි. ඒක නිසා මේ ගොඩක් කට්ටිය මේ කේල් තමයි මේ පාවිච්චි කරන්නේ. මේ දෙන්නේ අපේ කේල් ටික. හරිද? දැන් මම ඔක්කොම ටික මේ කපා ගත්තා. ඉතින් ඊට පස්සේ අපි මේ ටික තෙල් දාගමු. ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන කියනවා නම් ඉතින් ලුණු ඕන වෙනවා. ඊට පස්සේ සුදු ලුණු ටික. ඊට පස්සේ අපිට ඕන වෙනවා අමු මිරිස් කපා ගන්න. ඒතර තමයි අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය වලට තියෙන්නේ. ඉතුරු ඒවා 3-5 තමයි. හරි අපි බලමු. එහෙනම් මේක පෑන් එකට දාලා රත් කරගෙන. හරි එහෙනම් මම දැන් ලිප ඔන් කරගත්තා. ඊට පස්සේ මම කරන්නේ මේකට තෙල් ටිකක් දානවා. දැන් අපි මේ පෑන් එක රත් වෙනකන් ඉන්නවා. දැන් අපේ තෙල් ටික ටික දිය වෙගෙන ඉන්නේ. හැබැයි මම මෙතෙන්දි තෙල් ටිකක් හොඳට රත් වෙන්න හරිනවා. තෙල් ටික රත් වෙගෙන ඉද්දි ඔයාලට කරපිංච ටිකක් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා අපේ හැන්දා. හරිද? මේ විදියට. ඊට පස්සේ අබෑට ටික ඔයාලා දන්නවනේ. පුපුරනකන් ඉන්න ඕනේ. හරිද? පොඩ්ඩක් කලවම් කරන්න. මේ විදියට ටිකක් කලවම් කරලා අබෑට ටික පුපුරන්න ආයි. හරි. ඊගාවට අපි එකතු කරගන්නවා සුදු ලුණු. හරිද? සුදු ලුණු ටිකත් මේ විදියට දාලා කර වෙන්න ආරින්. ඔයාලට දැනගන්න පුළුවන් සුදු ලුණු බෙදෙද්දි මොකද කොහොමද සුවඳ එන හින්දා. ඊට පස්සේ ඔයාලට ලුණු එකතු කරගන්න පුළුවන්. මම ටිකක් ලුණු වැඩිපුර එකතු කරගන්නවා. රයිට්. ඊට පස්සේ හොඳට මේක හැන්දෙන් කලවම් කරගන්න. ඊට පස්සේ අපි අමු මිරිසුත් එකතු කරගමු. ඊට පස්සේ කෑලි මිරිස් තේ දෙකයි කලවම් කරගන්න. ඊට පස්සේ හතේ හැන්දයි. ඊට පස්සේ ඔයාලට මේකට උඹලා කඩේක වැටෙනවා තාඩින්ද. ඊට ඔයාලට මේකට උඹලා කඩත් එකතු කරගන්න පුළුවන්. හරිද? උඹලා කඩ දැම්මම රහයිනේ. ඊට පස්සේ උඹලා කඩත් මේ වගේ ටිකක් දාගන්න. දාලා කවලම් කරන්න. හරිද? ඒ විදිහට ඒ ටික මැලවිගෙන එනකොට ඔයාලට කේල් ටික එකතු කරගන්න පුළුවන්. හරිද? එකතු කරන්න ඊපස්සේ ටිකක් කලවම් කරනවා. හරිද? මේක වැඩි උයා ගන්න ඕනේ නැහැ. ඔයාලා දැන් ලිපේ ගින්දර ගොඩාක් වැඩි කරගන්න. ඊට පස්සේ මේවෙන් දුම් දානකම් ඉන්න. හරිද? දුම් දැම්මට පස්සේ ඔයාලට ලිප ඔෆ් කරන්න පුළුවන්. හරි? දැන් ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ ඕක ওই විදියට පැහෙන්න ආරෙන්න ටිකක් වෙලා. ඒ අතරතුරේ අපි මේකට ලුණු එකතු කරගන්න. හරි? ලුණු බලලා ගානට ඔයාලා දාගන්න. හරි? මම මෙතන මේ ප්‍රමාණයට ගැලපෙන ලුණු ටිකක් දාගත්තා. හරි? ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගමු. හරිද? වැඩි උයන්න ඕනේ නැහැ මේක. හරිද? තාමත්ම අඩුවෙන් මේක තැම්බුණා නම් ඇති. හරිද? ඒකට තමයි මේක අර ලස්සන කොළ පාටයි. ඒ කියන්නේ මොයිස්චර් එක තියලා ඒ කියන්නේ කොළේට වැඩි හානියක් වෙන්නේ නැති වෙන්නේ අපි මේ වැඩේ ඉවර කරන්නේ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. වැඩි මලවන්න ඕනේ නැහැ. ඔයාලට මේකේ පේනවා. හරිද? මේ කොළේ පිටිපස්සේ නිකන් මේ සුදු පාට ස්වභාවයක් තියෙන. ඒක අයින් වෙච්ච ගමන් ගොඩක් වෙලාවට මේක තැම්බිලා ඉවරයි. හරිද? මේක නිසා දිගින් දිගටම කලවම් කරගෙන අර පාට නැති වෙන්න ඔයාලගේ මැල්ලුම බා ගන්න. හරිද? මේක ගොඩක් රසයි. ඉතින් ඔයාලා බත් හදලා මේකත් හදලා කාලා බලලා මට කියන්න. හරිද? හරි. තාමත්ම ලස්සනට ඇවිල්ලා තියෙනවා දැන් මේ අපේ කේල් මැල්ලුම. හරිද? දැන් ඔයාලට පේනවද?
ටිකක් දුන් දාගෙන එන්නේ. හරි දුන් දාගෙන එනකොට අපි මේක උයන එක නවත්තන්න. හරි නැත්නම් අපි මේක ඕනකට වැඩිය උයනවා. හරි දැන් ඔන්න වතුර ඉවපොරේට් වෙන්න අරගෙන තියෙන්නේ. ඒක නිසා අපි මේක ලිප ඔෆ් කරගමු දැන්. හරි ඔන්න යාළුවනේ එහෙනම් මේ රසම රස කේල් මැල්ලුම අපි හදාගෙන ඉවරයි. මම මේකේ උඹලකට කෑල්ලක් කාලා බලනවා. නියමයට දුරිය හරි. ඔයාලා මං කියන්නේ බොරුණා. හදලා බලන්න මේ පලායේම මරුවඩව තියෙනවා. පලාය බතුයි විතරක් වුණත් කන්න පුළුවන් ගන්නට මේක රසයි. හරි අනිවාර්යෙන් එහෙනම් හදලා බලලා කියන්න ඕනේ කමෙන්ට් එකකින්. ගිහලා එන්න.